සුබ දවසක් හැමෝටම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මං ගෙනාවේ මේ ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පස්සේ ඔයාගේ ජීවිතේට සිද්ධ වෙන හොඳ නරක දේවල් මොනවද කියන එක ගැනයි. මේ වීඩියෝව පික් කාඩ් රීඩින් එකක්වත් කලෙක්ටිව් රීඩින් එකක්වත් නෙවෙයි. මේ වීඩියෝ බලන්න ඕනි කියලා හිතුන හැමෝටම මේක බලන්න පුළුවන්. මේ තියෙන පණිවිඩ ඔයාලා හැමෝටම යම් යම් ප්‍රතිශත වලින් ගැලපෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු මොනවද ඔයාට මේ අලුත් අවුරුද්දෙන් පස්සේ සිද්ධ වෙන දේවල් කියලා. මුලින්ම අපි බලමු මොනවද ඔයාට සිද්ධ වෙන හොඳ දේවල් කියලා. හරි. මුලින්ම කියන්න පුළුවන් ඔයාට මේ අවුරුද්දෙන් පස්සේ එළඹෙන කාලය තුලදී ජීවිතේ එකම එක පාරක් පමණක් ලැබෙන අලුත් අවස්ථාවක් ඔයාට උදා වෙනවා. ඒ දේ ආදර සම්බන්ධතාවයක්, හොඳ විවාහ යෝජනාවක්, විදේශ රටකට යන්න ලැබෙන අවස්ථාවක්, නව රැකියාවක් වගේ නැවුම් අවස්ථාවක් වෙන්න ඕනේ. ඔයාගේ මුළු ජීවිත කාලය පුරාවටම බලපාන නව තීරණයක් ගන්න ඔයාට සිද්ධ වෙන අවස්ථාවකුත් ඉදිරි කාලයේදී උදා වෙනවා. ඒ වගේම අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හිටියනම් ඒකටත් හොඳම කාලයක් ඔයාට ඉදිරි කාලය කියන්නේ. ඒ වගේම ඔයා බලාපොරොත්තු වෙන හිටිය ඔයාගේ ලොකු ප්‍රාර්ථනාවක් ඉෂ්ට වෙනවා. හැබැයි ඒ දේ ඔයා හිතපු විදිහටම නොවෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඔයාගේ ප්‍රාර්ථනාව ඉටු වෙනවා කියන එක නම් ඔයාට කියන්න ඕනේ. ඒ වගේම ඉදිරි කාලයේදී ඔයාට තෑගි ලැබෙන්න පුළුවන්. ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්ව තිබුණා නම් ඔයාට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් උදා වෙනවා. ඒ වගේම කියන්න ඕනි ඔයා අවදානම් බාරගෙන අලුත් දේවල් වලට අත තියෙන කාලයකුත් ඉදිරියේදී එන්නේ. ඔයාගේ අරමුණු වලට යන ගමනට හානි කරන්න කිසිම බලවේගයකට හැකි වෙන්නේ නැහැ. නමුත් ඔයා එවැනි කඩාකප්පල්කාරී ක්‍රියා ගැන මිනිසුන් ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම ඔයාට අසීරු අවස්ථාවලදී පවා ඒවා අභිබව ජයග්‍රහණය කරා යන්න පුළුවන් ශක්තියක් ඔයාට ලැබෙනවා. ඔයාගේ දෛවය විසින් ඔයාට ඒ දේවල් වලට පාර පෙන්වනවා. ඔයා බලාපොරොත්තු නොවන සුබ ආරංචියකුත් ඔයාට ඉදිරියේදී ලැබෙන්න තියෙනවා. ඒ වගේම ගමන් බිමන් විනෝද වෙන්න අවස්ථාවන්, විනෝද සංචාරය යන ලැබෙන අවස්ථාවන් ඔයාට ඉදිරි කාලයේදී උදා වෙනවා. කතාවට දක්ෂ, කතාවෙන් ඔයාව ආකර්ෂණය කරගන්න පුළුවන් පුද්ගලයන් ඔයාට මේ ඉදිරි කාලයේදී මුණ ගැහෙන්නත් පුළුවන්. ගොඩක් ප්‍රිය සංഭാෂණ වලට මිතුරන් සමග විනෝද වීමට අවස්ථා ඔයාට ඉදිරි කාලයේදී උදා වෙනවා. සතුට සොම්නස පිරුණු කාලයක් වගේම ඔයාට නව අදහස් ගලා එන කාලයකුත් මේ ඉදිරියට එන්නේ. නමුත් ජීවිතය කියන්නේ සතුට වගේම දුකත් හැම වෙලේම පෙරලි යන ගමනක් නිසා ඔයාට මේ සතුටු දේවල් වගේම යම් යම් අවස්ථාවලදී හිත රිදෙන නරක දේවලුත් සිද්ධ වෙනවා. අපි බලමු මොනවද කියලා. ඔයාට මේ අලුත් අවුරුදු කාලෙන් පස්සේ ඔයාගෙන මොනවා හරි දෙයක් ඔප්පු කරලා පෙන්වන්න සිද්ධ වෙන අවස්ථාවක් ඔයාට යෙදෙනවා. ඔයාට යම් අභියෝගාත්මක දෙයක් කරන්න සිද්ධ වෙනවා. යම් අවස්ථාවලදී ඔයාට උදව්වක් අවශ්‍ය අවස්ථාවලදී පවා ඔයාගේ උඩඟුකම නිසා ඔයාට අසරණ වෙන්න සිද්ධ වෙන අවස්ථාවල් එන්න තියෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවලදී ඔයාට උදව් අවශ්‍ය වෙන වෙලාවල් වලදී ඒ දේවල් ලබා ගන්න පැකිලෙන්න එපා. ඔයා සමහර පුද්ගලයන් ආශ්‍රය කිරීමේදී ඔයාට දාගෙන තියෙන සීමාවන් ඉක්මවලා යන්නත් අවස්ථා යෙදෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා. සමහර වෙලාවලදී ඔයා හිර වෙලා ඉන්නවා වගේ හැඟීමක් ඔයාට දැනෙන්න පුළුවන්. ඔයාගේ සම්බන්ධතාවය ඇතුලේ, විවාහය ඇතුලේ, රැකියාව ඇතුලේ මේ වගේ ඕනෑම තැනකදී ඔයාටම ඔයාව නැති වෙලා වගේ හැඟීමකුත් ඔයාට සමහර වෙලාවලදී දැනෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවලදී ඔයාට ඒ වගේ මිදෙන්න උදව් ලැබෙනවා. නමුත් ඔයා කොයිතරම් මානසිකව කඩා වැටුණත් ඒවට සහනයක් විදිහට ඔයාට නොගැටපෙන අයගෙන් සහනයක් සෙවීමට යෑම ඔයා කරන ලොකුම අනුවණකමක් වෙනවා. මොකද ඉදිරි කාලයේදී ඔයාට එහෙම අවස්ථාවක් එන්න පුළුවන් කියලා ඉඟියක් ඔයාට දෙනවා. ඔයාට යම්කිසි මූල්‍යමය පාඩුවක් සිද්ධ වෙන්න ඉඩකඩකුත් තියෙනවා. නමුත් මේ දේ ඔයා හවුල් ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් පමණයි සිද්ධ වෙන්නේ. ඒ නිසා හවුල් ව්‍යාපාර කරන කෙනෙක් ඉන්නවා නම් ඉදිරියේදී කරන ආයෝජන ගැන කල්පනාකාරී වෙන්න ඕනේ. ඒ වගේම අලුත් අවස්ථාවන් ඔයාට ලැබෙන්නත් තියෙනවා. ඒ දේවල් තෝරාගැනීමේදී ඔයා ගොඩක් කල්පනා කරලා බුද්ධිමත්ව තීරණ ගන්න ඕනේ. ඉතින් මේ
ලබන අලුත් අවුරුද්දෙන් පස්සේ ඔයාට සිද්ධ වෙන්න පුළුවන් හොඳ නරක දේවල් ගැන අනුමාන පුරෝකථනයක් පමණයි මම ඔයාට ඉදිරිපත් කළේ. මේ ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.